මම ඉසුරු ගොවි වෙළඳ පොලේ සැපයුම් කරුවෙක්. මමත් එක්ක ඉන්නවා 10 දෙනෙක්. ඒ 10 දෙනා තමයි මට එළවලු පළතුරු ලබා දෙන්නේ වෙළඳ පොලේ අලෙවි කර ගැනීම සඳහා. 2017 අවුරුද්දේ අපි මේ වයඹ ඉසුරු ගොවි වල පටන් ගත්තේ. ඒකට එළවලු අරන් ගියා අපි. ඊට පස්සේ කොවිඩ් ප්‍රසංගතය ආවා. ඒ වෙලාවේදී අපි වගා කටයුතු කළත් මේ වෙළඳ පොළ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඉඳලා අපි ඒක නවත්තලා දැන්. UNDP ආයතනයේ ෆන්ඩින් වින්ඩෝ ව්‍යාපෘතිය යටතේ අපිට ණය ආධාර මුදල් ලබා දීලා මේ ආපහු ගොවිතැන් කටයුතු සහ වෙළඳ පොළ අපිට සකස් කරලා දුන්නා. වැටුණ වෙලාවේ අපිට මේ ශක්තියක් විදියට UNDP ආයතනය උදව් කරවුවා. ඊට පස්සේ ඉතින් අපි ඒ වගා කටයුතු ඒ විදියට කරගෙන ගියා. අපේ අනිකුත් මේ වෙළඳ පොලේ ඉන්න කට්ටියත් ඒ වගේ තමයි අපිට ලබා දුන්න ආධාර මුදල් නිසා අපි බොහොම ශක්තිමත් වුණා. අපි වගා කරන්නේ පාරිභෝගිකයන්ට අවශ්‍ය එළවලු පළතුරු පමණයි. ඒ අයගේ අවශ්‍යතාවයන් අනුව තමයි අපි එළවලු පළතුරු වෙළඳ පොළට සපයලා දෙන්නේ.